Guys, අපි remote එකේ රතිඤ්ඤා පත්තු කරලා බලමුද? 1 2 3 Stop. Look at this. උඹ එච්චර චරිතයක් නම් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න පුළුවන් ගැජට් එකක් හදලා පෙන්නපන්. ආහා. Guys, අද අපි හදන්න යන්නේ රතිඤ්ඤා පත්තු කරන්න පුළුවන් ගැජට් එකක්. Guys, අද අපේ වැඩේට ඕන කරනවා RGB light එක, circuit එකක්, මම circuit එක ගලව ගත්තා. ඒ වගේම RGB light එකේ remote එක ඕන කරනවා. ඒ වගේම 12 volt relay දෙකක් ඕන කරනවා. ඔයාලා මේ 12 volt relay ගන්න එපා. ඔයාලට පුළුවන් නම් 5 volt relay දෙකක් ගන්න. බවුත් එකක්, බවුත් කම්බි, switch එකක්. අපේ වැඩේට අවශ්‍ය මූලිකම දේ තමයි ලෑල්ලක්. මම නියල්ම මගේ බඩුමඩිය සුපිරි ලෑල්ලක් ගෙනාවා. Guys, වැඩි කතා නැතුව මේක කොහොමද දාගන්නේ කියලා දැන් බලමු. යාළුවනේ, ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලනවා නම් වීඩියෝ එක skip කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම මේක හදා ගන්න විදිය ගැන නම් ලොකෝට මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ නැහැ, පෙන්වන්න යන්නේ නැහැ. එහෙම වුණොත් වාට වීඩියෝ එක දික් වෙන නිසා වීඩියෝ එක බෝරින් වෙන්න පුළුවන්. ඒ වුණාට මේවා හයි කරගන්න විදිය, මේවා බෞද්ධ කරගන්න විදිය ඔයා උනන්දුවෙන් බැලුවොත් වාට තනියම මේක හදා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම වීඩියෝ එකේ අවසානට මේක වැඩ කරනවද නැද්ද කියලා ටෙස්ට් කරලා පෙන්නනවා. හදන විදිය දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් හදන විදිය ගැනත් විස්තර කරලා වීඩියෝ එකත් කරන්නම්. ඔයාලා තවමත් වීඩියෝ එක බලනවා නම් මට පුංචි උපකාරයක් කරන්න. මගේ page එක channel එක අනිවාර්යයෙන්ම follow කරන්න, subscribe කරන්න. එහෙම වුණොත් මට පුළුවන් වේවි මගේ page එක channel එක ලංකාවෙන් එළියේ වෙන රටවල් වලටත් අරන් යන්න. කවදා හරි ලෝකයේ ඉන්න හොඳම content creator කෙනෙක් වෙන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි බලමු මේක ටෙස්ට් කරලා අපේ වැඩේ හරියයිද මේ අලුත් අවුරුද්දේ මම වටින දෙයක් ඔයාලට දෙවිද කියලා. රොම්බඩු වැඩේ. Guys, finally අපි මේක මේ විදිහට තමයි හදාගත්තේ. volt 12 relay දෙකක් දාගත්තු හින්දා මම මේකට මගේ බයික් එකේ බැටරිය ගලවලා තමයි කරන්ට් එක දෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් RGB light එකේ circuit එක මේකට high කරගෙන තියෙනවා. මේ sensor එකෙන් remote එකෙන් තමයි මේක control කරන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඊට කලින් ඔයාලා තාමත් follow කරලා නැත්නම් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් follow කරන්න, subscribe කරන්න කියලා මම මතක් කරනවා. අපි බලමු මේක test කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. Guys, අපි දැන් රතිඤ්ඤාත් තියලා මේක test කරලා බලමු පත් වෙනවද කියලා. Okay. Guys, දැන් අපිට තියෙන්නේ මේකේ remote එකෙන් on දෙන්න. එතකොට මේකේ aerial එකෙන් අපිට පුළුවන් මේක පත්තු කරගන්න. මං ගාව කැමරා දෙකක් නෑ, එකයි තියෙන්නේ. හින්දා එකම කැමරාවෙන් තමයි මම මේක කරන්න ඕන හින්දා වැඩි හිතන්න එපා. අපි මේක ඈතින් ඉඳලා on කරලා බලමු. 1 2 3 Guys, අපි ඒ විදිහට තමයි ඒක ටෙස්ට් කරේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි මේ කළු පාට වෙලා තියෙනවා. ඉතින් අපි හෙට හදමු අහස් කූරු යවන්න මේ වගේ ඉලෙක්ට්‍රික් අයිටම් එකක්. දැන්ට මාව follow කරන්න, subscribe කරන්න. ගොඩක් කට්ටිය බයිනවා, බයින කට්ටියට කියන්න තියෙනවා. ඔයාලා බයින්න කොහොමත් මාව අප් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාලා බයින්න ආදරේ හැබෝටව එහෙනම් follow කරලා set වෙන්න. nice.